දූෂණයට වංචාවට කොහොමද එරෙහි වුණේ කියලා. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කමක් ලැබුණා 159ක පිරිසක් අපේ පාර්ලිමේන්තුවට යවා ගන්න. ඉතින් අපිට විශ්වාසයි අපේ මහියංගනේ බුද්ධිමත් ජනතාව ඒ වගේම මහියංගන ප්‍රාදේශ සභාවටත් දූෂණයෙන් වංචාවෙන් තොර පිරිසක් ඇතුල් කරගන්නවා කියන එක. ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා මහියංගන ප්‍රාදේශීය සභාව අපිට අර කියපු විදිහට දූෂණයෙන් වංචාවෙන් තොර පිරිසකකින් හොඳ මහියංගන ප්‍රාදේශ සභාවක් හදන්න පුළුවන් කියලා. ඉතින් මම හිතනවා ඒ වගේ දෙයක් මහියංගනයට ඇති කරන්න කවුරුත් අකමැති වෙන එකක් නෑ. ඒ නිසා අපි මේ හදන්නේ මීට පෙර අපිට හිටපු දූෂණයෙන් වංචාවෙන් පිරිච්ච පිරිසක් ප්‍රාදේශ සභා නියෝජිතයන්ගේ මුවාවෙන් හිටියානම් ඒ පිරිස ඉවත් කරලා අපි මේ හදන්නේ මහියංගන ප්‍රාදේශ සභාව ප්‍රාදේශ සභා මන්ත්‍රී ධූරයට මුවා වෙලා මේ රට හදන මේ ගම හදන වැඩ කරන බලකායක් හදන්න. ඒකට අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු විතරක් නෙමෙයි අපේ මහියංගන ප්‍රදේශයේ ස්වේච්ඡාවෙන් වැඩ කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ බුද්ධිමත් ඒ ස්වේච්ඡාවෙන් වැඩ කරන විශාල පිරිස අද ඡන්ද දෙන අවස්ථාව විතරක් නෙමෙයි ඉදිරි අපේ ප්‍රාදේශ සභාව සම්පූර්ණ දූර කාලයේම අපිත් එක්ක ඉන්නවා කියන එක විශ්වාසයි. ඒ නිසා අතිවිශිෂ්ට අන්දමින් මහියංගන ප්‍රාදේශ සභාව ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඉදිරි දූර කාලය තුල මේ ගම හදන්න මේ රට හදන එකට දායකත්වයක් ලබා දෙන්න.